Hi යාළුවනේ, welcome back to my YouTube channel. ඔන්න ඉතින් මුලින්ම මේ ලැබුවා අවුරුදු 26 අවුරුද්ද හැමෝටම කිරියෙන් පැණියෙන් උතුරන ලස්සන අවුරුද්දක් වෙන්න කියලා මම ඉස්සෙල්ලාම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් අපේ ගෙදර නම් හදන්නේ අලුත් අවුරුද්ද සුබ වෙන්න කියලා කිරි උතුරලාම අලුත් අවුරුද්ද පිළිගන්න. ඔන්න ඔහොම තමයි ඉතින් අපේ ගෙදර නම් කිරි මුට්ටිය ඉතුරුයි. කිරි මුට්ටිය ඔන්න ඔය විදිහට උතුරගෙන එන පළවෙනිම කිරි ටික තියනවානේ අපේ අම්මි. ඒ කිරි ටික මුලත් කොලයකට අරගෙන ඒ කිරි වලින් ඇඟිල්ලට චුට්ටක් අරගෙන අපේ නාලලේ ගානවා. ඊට පස්සේ ඉතින් සිංහල සංස්කෘතියට අනුව ගනුදෙනු කරලා බුදුන්ට කිරි ආහාර පූජා කරලා අපි ඔන්න ඔහොම තමයි ඉතින් අලුත් අවුරුද්ද පටන් ගත්තේ. ස්ටූල් එක උඩ තියලා තියෙන්නේ උතුරපු කිරි මුට්ටිය. ඕක නම් අපේ අම්මේ හදාගත්ත චාරිත්‍රයක්. වෙන තැන්වලත් ඔයාලා කරනවද කියලා නම් මම දන්නේ නැහැ. කිරි මුට්ටිය ඉතුරුවාට පස්සේ ඒ කිරි මුට්ටිය කුස්සිය පැත්තේ දොරින් අරගෙන ගිහිල්ලා අපේ ඉස්සරහ දොරින් ඒ කියන්නේ ගේ වටේට ওই කිරි මුට්ටියෙන් අර දෙහිත්තක් අරගෙන කිරි ඉහිනවා. කිරි ඉහලා ඉස්සරහ දොරින් ගෙට ඇවිල්ලා ඒක ඉස්සරහ පැත්තේ තියලා තියෙනවා. ඉතින් අදට මං ගිහින් එන්නම්. ඉතින් මේ ලැබුවා අවුරුදු 26 අවුරුද්ද හැමෝටම බලාපොරොත්තු හිතවටත් වඩා ලස්සනට ඉෂ්ට කරගන්න පුළුවන් වෙන ලස්සන සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අදට මං ගිහින් එන්නම්. බයි යාළුවනේ.